මොකා මේ ක්‍රීපර් කියන්නේ වැරදීමකින් හැදුන මොබ් කෙනෙක්ද? එතකොට මේ මයින්ක්‍රාෆ්ට් එකේ මෙච්චර ප්‍රධාන මොබ් කෙනෙක් කොහොමද වැරදියට හැදුනේ? නෑ නෑ ඒක බොරුවක්. හරි යාළුවනේ ඉතින් ආද බලන්න යන්නේ මෙන්න මේ මයින්ක්‍රාෆ්ට් එකේ අපේ ප්‍රධාන මොබ් කෙනෙක් වෙන අපේ බෝම්බ යාළුවා නැත්තම් ක්‍රීපර් කොහොමද හැදුනේ කියලා. ඉතින් ඕගොල්ලෝ මං හිතනවා විශ්වාස කරන්නේ නැහැ කියලා මූ හැදුනේ මෙහෙමයි කියලා. සමහරු දන්නවත් ඇති. සමහරු කමෙන්ට් කරයි අනේ මං ඕක දන්නවා බා. අඩෝ මේ වීඩියෝ එක බලපන්. හරිද? හරි. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ මේ ක්‍රීපර් ගැන කවදාවත් මේ මෙහෙමයි හැදුනේ කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ගැන subscribe එකක් දාලා like එකක් දාලා යමු වීඩියෝ එකට අන්තිම තප්පරේ වෙනකන් ඉන්න. මොකද අන්තිම තප්පරේ මෙන්න මේකේ වැදගත් ටික කියවෙන්නේ අන්තිම ටිකේ. මොකද ක්‍රීපර් හැදුන විදිය. හරිද? අපි එහෙනම් යමු මුල ඉඳලා. හරි යාළුවනේ. මයින්ක්‍රාෆ්ට් වල ඉන්න භයානකම මොබ් එක කවුදයි කියලා ඇහුවාම ගොඩක් අය කියන්නේ ක්‍රීපර්. හැබැයි ඔයා දන්නවද? ක්‍රීපර් කියන්නේ මෝජැන් හිතලා ඩිසයින් කරපු මොන්ස්ටර් කෙනෙක් නෙවෙයි. ඌ ඉපදුනේ එක කෝඩින් මිස්ටේක් එකක් නිසා. බ්‍රෝ what the hell ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේක? කෝඩින් මිස්ටේක් එකක් නිසා හැදුන මෙන්න මේ මොබ් කෙනෙක් කොහොමද මෙච්චර ප්‍රසිද්ධ වුනේ කියලා. ඉතින් ඉස්සරහට බලමු මේ කාවද මේ කෝඩින් එකෙන් වැරදුනේ කියලා. කවුරු හදන්න ගිහිල්ලාද කියලා. අද මම කියන්නේ නම් මයින්ක්‍රාෆ්ට් එකේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීපර් හැදුණු ඇත්තම කතාව. හරි යාළුවනේ එහෙනම් අපි යමු 2009ට. මයින්ක්‍රාෆ්ට් තාම අලුත් ගේම් එකක්. නොච් කියන ප්‍රෝග්‍රෑමර් තාම ගේම් එකට ඇනිමල්ස් එකතු කරන කාලේ. ඔහුට මුලින්ම හදන්න ඕන උනේ ඌරෙක්. මන් දන්නේ නැහැ ඇයි කියලා ඒක උගෙන් අහගත්තා නම් තමයි හොඳ. හරි. ඉතින් යාළුවනේ මයින්ක්‍රාෆ්ට් වල මොබ් කෙනෙක් හදනකොට උස පළල දිග මේ වැලියුස් හරියට දෙන්න ඕන. හැබැයි නොච්ට ඒ වැලියුස් දෙකක් අමාරු වෙලා. පික් කෙනෙක් වෙනුවට උස වැඩි කෙට්ටු කකුල් 4ක් තියෙන අමුතු ක්‍රියේචර් එකක් ස්ක්‍රීන් එකේ පෙනුණා. හරිද? සාමාන්‍ය ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නම් ඩිලීට් කරනවා. හැබැයි නොච් එහෙම කළේ නැහැ. ඔයගොල්ලෝ දන්න ඇති යාළුවනේ නොච් කියන්නේ මයින්ක්‍රාෆ්ට් එක හදපු එක්කෙනා ගේම් එක. ඉතින් එයා හරිම ක්‍රියේටිව් කෙනෙක්, ක්‍රියේටිව් අයිඩියාස් තියෙන කෙනෙක්. ඉතින් මෙයා අනිත් අයව කොපි කරන්න යන්නේ නැහැ. මෙයාගේම දෙයක් කරන්න තමයි බලන්නේ. ඒ හින්දා මෙයා මෙන්න මේක ඩිලීට් කරේ නැහැ. ඉතින් මයින්ක්‍රාෆ්ට් ගේම් එක ගැන ඔයගොල්ලන්ට රිවිව් එක බලන්න ඕන නම් දැම්ම ගිහිල්ලා බලන්න මගේ channel එකේ ඒ වීඩියෝ එක ඇති. හරි යාළුවනේ. නොච් හිතුවා මේක මොන්ස්ටර් එකක් කරමු. ඊට පස්සේ ඒකට කොළපාට ස්කින් එකක් දුන්නා. ප්ලේයර් ළඟට හොරෙන් ඇවිත් විනාඩියක්වත් නැතුව ඒ විදිහට තමයි ක්‍රීපර් කියන මොබ් හැදුනේ. හරි යාළුවනේ. ඇයි ක්‍රීපර් කියන්නේ? ක්‍රීපර් කියන නම ලැබුණේ කොහොමද? ඒක ප්ලේයර් කෙනෙක් ළඟට හොරෙන් ඇවිත් නිහඬව ක්‍රීප් වෙන නිසා ඔයා මයිනින් කරන වෙලාවක පිටිපස්සෙන් ඇවිත් හිස් ඊළඟ තප්පරේ හරිද යාළුවනේ? අද වෙනකොට මයින්ක්‍රාෆ්ට් ලෝගෝ වලත් මර්චන්ඩයිස් වලත් ටී-ෂර්ට්ස් වලත් ටොයිස් වලත් වැඩියෙන්ම පේන්නේ ක්‍රීපර්. කෝඩින් මිස්ටේක් එකක්. බ්‍රෝ what the hell? මයින්ක්‍රාෆ්ට් එකේ ලොකුම සිම්බල් එකක් වුණා. යෝ. ඉතින් මයින්ක්‍රාෆ්ට් වල භයානකම මොන්ස්ටර්. මුලින්ම මොන්ස්ටර් කෙනෙක් වන්නේ ඌරෙක් හදන්න ගිය වැරදීම. ඒත් ඒ වැරදීම ගේමින් හිස්ටරි එකම වෙනස් කරා යාළුවනේ. ඔයා දන්නවා මයින්ක්‍රාෆ්ට් එකේ ඉන්න ප්‍රධාන මොබ්ලා 3. ස්කෙලටන්, ක්‍රීපර්, සොම්බි. ඉතින් මෙන්න මේ ක්‍රීපර්ට තමයි ගොඩක් අය ආතල් දෙන්නේ. ඉතින් ගොඩක් අයගේ ජීවිතත් කෙලවලා තියෙනවා. හાર્ඩ්කෝර් එහෙම අනාතයි. ඉතින් ඌපි බුරුවහම ළඟට ඇවිල්ලා ඇත්තනම ගේම් එකට සුපිරි කුතුහලයක් ඉගෙන. ගේම් එකේ රැඳිලා ඉන්න ඕනකමක් දෙන්න මෙන්න මේ ක්‍රීපර් වැඩියෙන්ම. ඉතින් බලන්න මේ කෝඩින් මිස්ටේක් ටික ගිය දුරක්. ඇත්තටම යාළුවනේ ඒක නම් සුපිරියක්. මේක මාරම ක්‍රියේටිව් අයිඩියා එකක්. ඒක හිතා ගන්න බෑ. ඉතින් යාළුවනේ ඔන්න ඔහම තමයි මයින්ක්‍රාෆ්ට් එකේ ක්‍රීපර් හැදුනේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම අපේ channel එකත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න, like කරන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ මයින්ක්‍රාෆ්ට් ගැන ඉන්ට්‍රෙස්ට් වෙන ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න මතක කරන්න එපා. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම goodbye.